හායි යාළුවනේ මම මේ අද පොහොය දවසේ හොරණ පොකුණු විට විනයාලංකාරාමයට ආවා. මේ ඇවිල්ලා අපි අද මේ පන්සල හදලා තින්නේ බුරුම ආධාර ඇතුව බුරුමෙන් මේ පන්සලේ මේ තියෙන චෛත්‍ය මළුව අපි චෛත්‍ය මළුව වැඳලා ඔය වටේ යනවා. අර ඉන්නේ අර කට්ටිය ඉන්නවා. ඒ වගේ අර චූටි බබෙකුත් වඩාගෙන එක්කෙනෙක් යනවා. දැන් අපි මේ දාගැබ් වහන්සේ වඳින තැන ඉන්නේ. ඊට පස්සේ අපි මෙතනින් යමු ටිකක් ඉස්සරහට නේද. ඉස්සරහට ගිහිල්ලා බලමු මේ බෝධි මළුවට යමු. බෝධින් වහන්සේ වඳින තැනට එතනට ගිහිල්ලා බෝමළුවේ බලමු අපි. සඳ එළිය ගලා හැලෙනා මගේ සිත නිසල වෙනා. තියෙන්නේ බෝමළුව හරිම ලස්සනයි. අර ඇටින් පේනවා පහන් වැටක් ආලෝකමත් කරලා. ඒ වගේම ගොඩක් සිල් ඇත්තොන් ඉන්නවා. එයාලා පේන්නේ නැහැ. ටිකක් එහායින් ඉන්නේ අර බුදුන් ගොඩක් අය පන්සල ඇවිල්ලා අර මල් පහන් පූජා කරලා තිනවා. අර එක මහත්මියකුත් හිටියා. චූටි බබාලා එහෙම ඉන්නවා. අර සෙනග ඉන්නවා. අර පහන් වැට එහායින් තියෙනවා. ඔව් ලස්සනයි මේ පන්සල බුරුමෙන් කරලා තියෙන්නේ. බුරුම ආධාර ඇතුව. අපි බලමු තව ටිකක් එහාට ගිහිල්ලා. සුදෝ සුදට හැඳ පැළඳ යමු අපි විහාර සෙවනට අද. භාවනා ගුණයෙන් පිරි සැනසෙමු අපි සුවෙන් රැඳී. සුදෝ සුදට හැඳ පැළඳ යමු අපි විහාර සෙවනට අද. දැන් බෝමළුවේම තමයි මේ හඳුන් කූරු පහන් පත්තු කරලා තියෙනවා. ගොඩක් ලස්සනයි එතන. අර පේන සුවඳ දුම් මාර විදිහට යනවා එතන. හරිම ලස්සනයි. අර බුදු පිළිම වහන්සේ එතනේ බුදු පිළිම වහන්සේ නමක් අඹලා තියෙනවා. ඒ වගේම අර මල් පහන් ගිලම්පස සුවඳ දුම් ඒවා ගොඩක් පත්තු කරලා තියෙනවා. මොකද අද පොයේ දවස නිසා සෙනග ඉන්නවා. අපි මොකද සෙනග අය ගත්තේ නෑ. ඔය බුදු පිළිම වහන්සේ අර බුදුගේ ඇතුළ රත්තරන් පාටින් හදලා තියෙන බුදු පිළිම වහන්සේ අර සමහර අය වාඩි වෙලා බුදුන් වඳිනවා. ඒ වගේම අර දේවාලයක් එහයින් තියෙනවා. අපි දේවාලේ පැත්තට ගිහිල්ලා බලමුද එහෙනම්. මල් පහන් තිබ්බා. අර චූරි දරුවෙක් බුදුන් වඳිනවා. ඒ ගොඩක් ලස්සනයි. රන් වැටක් වගේ හදලා තියෙනවා. අර ළමෙක් යනවා පේනවා. ඒ වගේම අර විදුලේ ගොඩක් සෙනග ඉන්න ලොකු පන්සලක්. ඒ වුණාට අද පොය දවස් වුණාට මේ පන්සලේ සෙනග අඩුයි. ලොකුවට පන්සල තිබ්බට ගොඩක් අය සෙනග ඇවිල්ලා නැහැ. සිල් ඇත්තෝ ඉන්නවා බණ මඩුවේ. අපි දැන් එහාට ගිහිල්ලා බලමු. ඔය බලාගෙන යන්න. ඔව් යාළුවනේ ඔන්න බලන්න උතන තියෙනවා මේ අවසාන කොටස. ඔය බලන්න උතන තියෙනවා ලොකු ගහ. ඒ ගහ මේ මොකද්ද කියලා නම් මට හරියට මතකයක් නැහැ. ලොකු ගහක් තියෙනවා. දැන් අපි මෙතනින් මේ අද සමුගන්න යන්නේ. අපි මෙතනින් දැන් පන්සලෙන් එළියට යනවා. මේ වගේ වීඩියෝස් මම තවත් ඔයාලට අරගෙන එන්නම්. මෙතනින් අද සමුගන්නවා. එහෙනම් යාළුවනේ අපි යනවා. බායි. ඔක්කොටම බුදු සරණයි.